සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක පියසේන මහත්මාණන් සහ දයාසිරි කමලාවතී මහත්මිය ප්‍රධාන දරු පිරිසත් දයාසිරි ගුණතිලක මහත්මාණන් ඇතුළු කල්යාණ මිත්‍රෝ සියලු දෙනාම ඇතුළු ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වතුනි, ජාතක පොතෙන් ජීවිත පොතට දේශනා මාලාවේ සෑම සෙනසුරාදා දවසකම රාත්‍රී 9ට විකාශනය කරනු ලබන මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අදට නියමිත ජාතක දේශනාව විදිහට සඳහන් කළේ සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති ජාතක පාළියේ ලෝල ජාතක දේශනාව ඇසුරු කරගෙන ධර්මානුශාසනාවක් ඔබට සිද්ධ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ලැබිලා තියෙන කාලයත් එක්ක පිටකේ අට කතාවත් එක්ක ගලපලා හැකි තාක් දුරට ධර්ම කාරණා සාකච්ඡා කරන්න උත්සාහවන්ත වෙමු. ලෝල ජාතක දේශනාව ඇසුරින් අපිට සාකච්ඡා කරන්න තියෙන කාරණා අතර නිමක් නැති ආශාව තියෙන කෙනෙකුට මොන වාගේ ඉරණමකට පත් වෙන්න සිද්ධ වෙනවද? ලද දෙයින් සතුටු නොවන කෙනාට, ලැබුණ දෙයින් සතුටු නොවන කෙනාට මොන වාගේ අත්පත් වෙයිද? ප්‍රඥාවන්තයන්ගේ ආදානශාසනා වන්නට අකල්කරු වෙන අයට අත්තිනීරණම. තණ්හාවේ සීමාවක් නැති අයට මොකද වෙන්නේ? මෙන්න මේ කාරණා ටික අපිට මේ දේශනාව ඇතුළින් සාකච්ඡා කරන්න ඕන තරම් කරුණු තියෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික පිළිබඳව ඉගෙන ගන්න අපි මේ දේශනාව ඇසුරින් උත්සාහවන්ත වෙමු. මේ වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ජේතවනාරාමේ. සවැත් නුවර සුගන්ධ කුටිය තුල සකල විද ලෝක සත්‍යයට මනුකම්පා කරමින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහලා බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුන එක්තරා තරුණෙක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රෞර්ජාලාභය ලබනවා. පැවිදි වෙලා කාලය ගෙවිලා යනවා. භික්ෂුන් වහන්සේ නමකට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මෙන්න මේ ප්‍රත්‍යංග හතර මනාව ලැබෙනවා. නිවන් කැමැති ශ්‍රද්ධාවන්ත දායකයෝ, තණ්හාව දුරින්ම දුරු කරන්න කැමැති ශ්‍රද්ධාවන්ත ගිහි උපාසක උපාසිකාවන් භික්ෂූන් වහන්සේලාව මෙන්න මේ ප්‍රත්‍යංග හතරෙන් පෝෂණය කරනවා. ඉතින් භික්ෂූන් වහන්සේලා මේ ප්‍රත්‍ය ලැබ නිකන් ඉන්නේ නෑ පින්තුනි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන අංග හතර ලැබලා තමන්ට සුදුසු ප්‍රමාණයට පිළිඅරගෙන සංසාරයෙන් ඈතර යන්නයි මම මේ ආවි කියන කාරණාව හරියටම තේරුම් අරගෙන ඒක මොදුන් පමුණවා ගන්න කටයුතු කරනවා. කාලයක් මේ භික්ෂුන් වහන්සේ මෙහෙම ගෙවිගෙන යනකොට උන්වහන්සේට සිවුරු පිරිකර ලැබෙනකොට, එතකොට උන්වහන්සේට ආහාර පාන ලැබෙනකොට, දාන මාන ලැබෙනකොට, කුටි සෙනසුන් ලැබෙනකොට, ගිලන්පස ආදී දේවල් මනාව ලැබෙනකොට උන්වහන්සේට ඒ වගේ සීමාව තීරෙන්නේ නැතුව යන්න පටන් ගත්තා. මේ සඳහන් කරන්නේ පොහොදුන් හැමෝටම වරදිනවනි කියන කාරණාව. පොහොදුන් කිව්වේ පෘථග්ජන මට්ටමේ ඉන්න සියලු දෙනාටම වරදිනවනි කියන කාරණාව. පෘථග්ජන මට්ටමේ හිතක් කොයිතරම් භයානකයිද? කොයිතරම් වෙනස් වෙනවද?
කොයි තරම් දේවල් වලට ආශා කරනවද? කොයි තරම් දේවල් වලට තදින් බැඳෙනවද? කොයි තරම් දේවල් තදින් මගේ කියලා අල්ල ගන්නවද? ඉතින් සඳහන් කරනවා නිවන් අවබෝධ කරන්න පැවිදි වුණ භික්ෂූන් වහන්සේට කාලය ගෙවිලා යද්දි දන්නේවත් නැතුව මෙන්න මේ යස ඉසුරට අහු වුණා කියලා. මේ ලැබෙන සිව්පසයට දැඩි ලෙස ලොල්ුණා කියලා පැහැදිලි කරනවා. මේ දේවල් ලැබීම මදි වුණා කියලා පැහැදිලි කරනවා. හමු වෙන දේවල් තොරතෝංචියක් නැතුව සීමාවේ ප්‍රමාණය දන්නේ නැතුව රැස් කරන්න පටන් ගත්තා. එකතු කරන්න පටන් ගත්තා. නමුත් ඇතිවීමක් නෑ. ඉතින් මං අහන්නේ ගිහි ඔබටත් මෙහෙමනම් පැවිදි අයටත් මෙහෙමනම් ගැලවෙන එක ලේසිද? සංසාරයෙන් ගැලවෙන එක ලේසි නෑ පින්වතුනි. නිවන් අවබෝධ කරන්න පැවිදි වෙන භික්ෂූන් වහන්සේලාටත් මෙහෙම වරදිනවනම් ගැලවෙන්න හේතු හදාගන්න පුළුවන්කම තියෙන ශ්‍රද්ධාවෙන්මයි. ශ්‍රද්ධාව යම් කෙනෙකුට තියෙනවා නම් ආන්ගේ කෙනා ශ්‍රද්ධාවෙන් බේරිලා ඉන්න බලා ගන්නවා. ඉතින් සඳහන් කරනවා මේ භික්ෂූන් වහන්සේ පිළිබඳව ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි අර භික්ෂූන් වහන්සේ ලැබෙන දේවල් වලට අනිත්‍යයට වඩා ප්‍රියමනාපයි අනිත්‍යයට වඩා ආශයි ලැබෙන දේවල් එකතු කරනවා රැස් කරනවා ගොඩ ගහනවා. ඒ දේවල් උපාදාන කරගෙන ජීවත් වෙනවා. උපාදාන කරගන්නවා කියන්නේ අල්ල ගන්නවා කියන එක. ඉතින් පැවිද්දෙකුට නොසුදුසු විදිහට උන්වහන්සේ කටයුතු කරනවා. මහණෙනි භික්ෂුවට මං එන්න කිව්වා කියලා කියන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේට කිව්වා "ඇවත්නි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට අඬ ගහනවා." එහෙමයි කියලා පිළියෙරගෙන ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න කියහම නොගිහින් ඉන්න බෑනේ. ඒ නිසා එදා ධම්සභාවට හැන්දෑවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා වන්දනා කළ අෂ්ටමහා නිසද්ද දෝෂයන්ගෙන් වැළකීලා පැත්තකින් ඉඳගෙන අත් දෙක පපුවට තුරුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලා ශනෙහි වන්දනා කරගෙන පැත්තකින් ඉඳගත්තා. දේවල් රැස් කරන්න තරම් තණ්හාවක් තිබ්බට දායකයෝ පූජා කරන දේවල් වලට අහු වෙන්න තරම් කෙලෙස් තිබුණට උන්වහන්සේට ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් බලන්න මේ සංසාරේ හැදෙන හැටි පින්වතුනි. අපි ඒකයි සඳහන් කරන්නේ කැලේ සත්තු මරලා ජීවත් වෙන වැඩි ඇත්තන්ට පවා දම් පූජා කරගන්න හිතෙනවා. ඕනෑම පෞකාරකම් කරන මිනිස්සෙක් වුණා ජීවිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා පින් කරගන්න. අපිත් සමහර අයට ගමේ සමාජයේ බයින් නැද්ද ඔය හම්බ කරලා තියෙන්නේ අනිත් අයට ගිනි ගෙඩි දීලා අනිත් අයට කරදර කරලා අනිත් අයගෙන් කඩා වඩාගෙන තමයි ඔය හම්බ කරගෙන ජීවත් වෙලා තියෙන්නේ කියලා අපි ගරහනවා නිඳා කරනවා ඉවරයක් නෑ. අපි එහෙම තව කෙනෙකුට ගරහන්න නිඳා කරන රිද්දන්න අපේ හිතේ වැඩෙන්නේ මොනවද? ආංගර කෙනා කෙරෙහි තරහ කේන්තියක් වෛරය. නමුත් ඒ තරහව කේන්තිය වෛරය නිසා අපිට ඇති වෙන්නේ මොනවද? අපිට සිද්ධ වෙන්නේ පව්. නමුත් ඒ පව්කාරකම් කරගත්ත මිනිස්සයා නමුත් ජීවිතේ එක දවසක් පුංචිම පැහැදීමක් හින්දා පිට්ටු ගෙඩියක් පූජා කරලා තියෙන්න පුළුවන්. කැවුම් ගෙඩියක් පූජා කරලා තියෙන්න පුළුවන්. පිපාසාවෙන් මිදෙන්න වතුර උගුරක් පූජා කරලා තියෙන්න පුළුවන්. හැබැයි අපි යාගේ අර වැරද්දට ගරහනවා මිසක් එයාගේ හොත කියලා සතුටු කළාද? නෑ නේද?
අපි මේ අදාළ කෙනාගේ හොඳ කවදාකවත් දකින්නේ නේද? දකින්නේ. ඒ පින්නතුණි හැම සඳහන් කරන්නේ අපේ හිත හැම වෙලෙම පුරුදු වෙලා තියෙන්නේ තව කෙනෙක්ගේ යහපත දකින්නට වඩා තව කෙනෙක්ගේ අයහපත දකින්නේ. තැනකට ගියාම ගුණේ දකින්නට වඩා නරක දකින්නේ. මේ හිත ඒ තරම් අප්‍රසන්නයි, කැතයි, මහා අපිරිසුදුයි, කුණු ගොඩක් මඩ වගුරක්. ඒ තරම් දුගද හමන දෙයක් පින්වතුනි මේ හිත කියලා කියන්නේ. ඉතින් සඳහන් කරනවා මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලක ගිහිල්ලා ඉඳගත්තාම මුළු ධම් සභාවම නිහඬයි. සුවඳ හමන ශ්‍රී මුඛ පද්මේ විවර කරලා භාග්‍යවතුන් වහන්සේ අහනවා හැබෑද මහණ මේ නුඹ ලොල් බවින් යුක්තයි කියලා කියන්නේ කියලා. අනිත් දේවල් අනිත් අයට වඩා තදින් අල්ලගෙන ජීවත් වෙනවා කියලා, උපාදාන කරගෙන ඉන්නවා කියලා. හැබෑද මහණ මේ තණ්හාවේ සීමාවක් නැතුව දේවල් නුඹ අල්ලගෙන ඉන්නවා කියලා. ලද දෙයින් සතුටු නොවෙන එක පිළිබඳව ඇත්තද මහණි කියලා ඇහුවා. මං අහන්නේ මොන වාගේ පිළිතුරක් ලැබලා දෙන්නේ ඇද්ද? ලබලා දෙන පිළිතුර තමයි එහෙමයි ස්වාමීනි, එහෙමයි මම ලොල් බවින් යුක්තයි කියලා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරි තමන්ගේ වැරද්දට ප්‍රතික්ෂේප කළේනේ ඇත්තම කියලා පිළිගන්න තරම් ශ්‍රද්ධාව තියෙනවා, නිහතමානීකමක් තියෙනවා. මෙතන නතර වෙලා මං ඇහුවොත් අපෙන් අපි ළඟ ওই ටික තියෙනවද කියලා? අපි වැරදි කරලා බොහෝ වෙලාවට මේ වැරද්දෙන් මිදෙන්න ඒක නොකලා වගේ මොන්න තරම් හේතු ගොඩක් කියනවද? බොරු කියලා එක බොරුවක් වහන්න මොන්න තරම් බොරු ගොඩක් කියනවද? අපි වැරද්ද කරලා ඒ වැරද්දෙන් නිදහස් වෙන්න අපි මං මේ වැරද්ද කළේ නෑ අර එහෙම වුණ හින්දායි මෙහෙම කළේ කියා හේතු කොච්චර අපි හේතු හදනවද? නමුත් මොන තරම් නිහතමානීකමක් තියෙන්න ඕනේද? මං වැරද්ද කළා තමයි. ගහනවා නම් ගහන්න, බයිනවා නම් බයින්න, කොන් කරනවා නම් කොන් කරන්න. නමුත් මගේ අතින් වැරද්ද වුණා. ඒ වැරද්දට මං සමා වෙනවා කියලා කියන්න තරම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ද අපි? එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහපුවාම අර භික්ෂුන් වහන්සේ වැරද්ද පිළිගත්තා. එදා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි, නුඹ මෙදා විතරක් නෙවෙයි ඔය තියෙන ලොල් බව නිසා ජීවිතේ බව වන්දි කිව්වේ. සංසාරේ බොහෝ ආත්ම වාරවල් වලදී නුඹේ ඔය තියෙන ලොල් භාවයේ නිසා, තණ්හාවේ සීමාවක් නැති හින්දා, හුඟක් දේවල් තදින් අල්ලගෙන ඉන්න නිසා, ලද දෙයින් සතුටු නොවන නිසා ජීවිත ගානකදී නුඹට නුඹේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා. තණ්හාව හින්දා, ලොල් බව නිසා නුඹේ ජීවිතේ නුඹට මේ ජීවිතේ විතරක් නෙමෙයි අතීත ජීවිතවලත් නැතුව ගියා. නුඹ හරියට දුක් විඳා. එහෙම සඳහන් කරපු වෙලාවෙයි භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කරන්නේ ස්වාමීනි, එහෙමනම් අපිට අනුකම්පා කරලා ඒ පුරාණ දේශනාව අපිට සිද්ධ කරනසේක්වා කියලා. එදා තමයි මේ ලෝල ජාතක දේශනාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න. එහෙනම් මෙච්චර වෙලාවක් අපි පැහැදිලි කරේ ලෝල ජාතක දේශනාවේ වර්තමාන කතාව. මොනවාගේ කාරණාවක් නිසාද මේ ජාතක දේශනාව භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කළේ කියන කාරණාව දැනගෙනම දේශනාවට යන්න ඕන නිසා. එදා ධම්සභාවේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි,
පෙරෑත අතීතයේ බරණැස් නුවර බඹදත් රජුරෝ රාජ්‍ය කරන කාලේ බරණැස් නුවර සිටුතුමාගේ මාලිගාවේ මුළුතැන්ගේ බත්තු යන්න මුළුතැන්ගේ බාරකාරයා එහෙම නැත්නම් කෑම උයන්න සඳහන් කරනවා මේ බොහෝම කැමතියි කියලා පරවියන්ට. ඒ නිසා ඔහු මොකද කරන්නේ? මුළුතැන්ගේ නිල් පාටින් කූඩුවක් හදලා මේ සඳහන් කරන නිල පච්චි නිල් පාටින් කූඩුවක් හදලා ආනි කූඩුවක දාලා පරවියෙක්ව ඇති කරනවා කියලා. කාවද ඇති කරන්නේ? පරවියෙක්ව. ඇයි? පරවියන්ට තියෙන කැමැත්ත හින්දා. ඉතින් සඳහන් කරනවා මෙන්න මෙහෙම මේ පරවියව රැක ගන්නවා, බලා ගන්නවා, කණ්ඩ බොණ්ඩ දෙනවා, පෝෂණය කරනවා. දවසකට කෑම හොයාගෙන සමහර වෙලාවට එළියට ගිහිල්ලා නැවත කූඩුවට මෙන්න සමහර වෙලාවට දොරත් ඇරලා එළියෙත් තියනවා. ඉතින් පරවියත් මොකද කරන්නේ? චාරිකාවේ ගිහිල්ලා ගස් කොළන් වල ඉඳලා සොදස පළතුරු ආදිය කාලා හැන්දේ බෝ වේගෙන එනකොට නැවත කූඩුවටම එනවා. ඉතින් සඳහන් කරනවා මෙන්න මේ කූඩුවේ ඉඳගෙන මෙන්න මේ පරවිය බොහෝම ලස්සනට අනිත් අයට වඩා හොඳට තේජාන්විතව බබලමින් හරි අපූර්ව ජීවිතයක් ගත කරනවා. ඉතින් මුළුතැන්ගිනේ ඉන්නේ. ඒ නිසා මුළුතැන්ගේ කූඩුවේ ඉඳගෙන තමන්ට සෙනෙහස දක්වන මිනිසයා මුළුතැන්ගේ ආරක්ෂකයා කෑම පිහදමන්න කෑම පිරිසකර කරන්න කරන කියන සියලුම දේවල් දිහා බලාගෙන හුරතලයට හැදෙනවා වැඩෙනවා. ඉතින් සඳහන් කරනවා මෙන්න මෙහෙම ඉන්නකොට කාලය ගෙවිලා යනවා. එක දවසක් මේ මුළුතැන්ගේ ඉහළින් පියාඹාගෙන යනවා කපුටෙක්. සඳහන් කරනවා තවත් කපුට යනවා. නමුත් මේ කපුටා දැඩි තණ්හාව තියෙන කපුටෙක්. කෑමෙහි ගිජු බව තියෙන කපුටෙක්. කෑම වලට රසයන් වලට හුඟක් අහු වුණ කපුටෙක්. ඉතින් මේ මුළුතැන්ගේ උඩින් පියාඹගෙන යනකොට මුළුතැන්ගේ ඇතුලේ මුව මස්ද ගොම් මස්ද ඌරු මස්ද මේ විවිධාකාර මස් මුළුතැන්ගේ ඇතුලේ තියෙනවා දකින්නවා. ඉතින් දැකලා මොකද හිතන්නේ? දුක් විඳලා ගිහිල්ලා කෑමක් හොයාගන්නට වඩා මුළුතැන්ගෙට බැස්සොත් බොහොම ලේසියෙන් කෑමක් බීමක් කන්න බොන්න පුළුවන්. එහෙම හිතලා කල්පනා කරනවා කොහොමද මුළුතැන්ගෙට රිංග ගන්නේ කියලා. නැත්නම් මේ බරණැස් මහසිටුතුමාගේ මාලිගාවනේ දැඩි ආරක්ෂාවක් රැකවලක් තියෙන්නේ අහසින් විතරක් නෙමෙයි මහ පොළොවෙන් විතරක් නෙමෙයි හැම පැත්තකින්ම. තව සත්වයකට මෙතෙන්ට එන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ තරම් කෑම ටික ආරක්ෂා වෙන්න ඕනේ. මොකද පැරණි කාලේ ආහාර වලට සතුන් ලව්වල අරගෙන ගිහිලා විෂධම්ම වල තවත් අයව මරවල තියෙනවනේ. අද ලෝකේ බොහෝම දුර්ලභ විදිහට සිද්ධ වුණා. පෙර කාලේ එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පියාඹගෙන යන්නේ කුරුල්ලෙකුගේ හොටේ විෂ තැවරුවොත් ඒ විෂ ටික ගිහිල්ලා අර මුළුතැන්ගේ භාජනයක් ඇතුලේ තැවරුවොත් දන්නේවත් නැතුව අනුභව කරපු ගමන් ඒ අදාළ කෙනාව මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔය අදත් සමහර අය ඔය වාගේ නරක වැඩ කරන්නේ නැද්ද? කරනවා අපි නොදන්නවා වුණාට. කෑමට වහ විෂ එකතු කරනවා.
අනිත් අයව නොමරා මරනවා. ඒ කියන්නේ දැඩි රෝගී තත්ත්වයන් වලට පත් කරවලා විඳවන තැනට පත් කරවලා කටයුතු කරනවා. ඉතින් ඒ වාගේ පෙරත් එහෙමම වුණා. ඉතින් සඳහන් කරනවා මෙන්න මේ මුළුතැන්ගේ උඩ පියඹා දැන් යන ගමන තමතක වෙලා බලනවා කොහොමද මම මේ මාලිගාව ඇතුළට රිංග ගන්නේ. දින ගානක් කිවිලා යනකොට මුළුතැන්ගේ ඇතුලෙන් දවසකට එක වේලක් එළියට ගිහිල්ලා දවසකට එක වේලක් ඇතුළට එන ආන්තර පරවියන්ව දකින්නවා. දින ගාන පරීක්ෂාවෙන් මේ කවුට බලාගෙන ඉඳලා කල්පනා කරනවා මේ පරවියා එක්ක මට යාළු වුණොත් මුළුතැන්ගේ ඇතුළට රිංග ගන්නේ මට පුළුවන්. එහෙම වුණොත් මස් කාලා ජීවත් වෙනවා කියන එක මහ ලොකු දෙයක්. ලොකු දෙයක් එහෙම නෙමෙයි. ඉතින් දුක් විඳලා පාන්තිර කකා දුක් විඳලා කෑමක් බීමක් හොයාගෙන කාලා බීලා ජීවත් වුණාට මාලිගාව ඇතුළට රිංග ගත්තොත් කොච්චර සැපයක්ද මට භුක්ති විඳින්න තියෙන්නේ. එහෙම හිතා කල්පනා කර හීනමව එක දවසක් බලාගෙන හිටියා පරවියා කූඩුවෙන් එළියට ඇවිල්ලා කෑම හොයාගෙන යනකම්. එයින් සඳහන් කරන එක දවසක් උදෑසන කෑම කන වෙලාවේ පරවියා මාලිගාවෙන් එළියට ඇවිල්ලා මුළුතැන්ගෙන් එළියට ඇවිල්ලා නිල් කූඩුවෙන් එළියට ඇවිල්ලා කැලේට ගිහිල්ලා කෑම හොයාගෙන අනුභව කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මෙහෙම අනුභව කරන හැමදාකම අර කපුට මොකද කරන්නේ? ඉතින් පරවියා ළඟටම ඇවිල්ලා පරවියා යන විදිහටම යනවා. අනුභව කරන විදිහටම අනුභව කරනවා. ඉන්න විදිහටම ඉන්නවා. ඉතින් කටයුතු කරනවා. කාලය මෙහෙම ගෙවිලා යද්දී පරවියට තේරෙනවා දැන් මේ කපුට මං එක්කම ඉන්නවා වගේ. ඉතින් ළඟට ගිහිල්ලා කතා කරන්න ඕනේ කියලා හිතලා ළඟට ගිහින් කතා කරනවා පරවියා. කතා කරලා අහනවා කපුටෝ නොබයි මමයි කියන්නේ එක වර්ගයේ එහෙම නෙමෙයි අපි දෙන්න වර්ග දෙකක. ඉතින් මම ජීවත් වෙන රටාව නුඹට ගැලපෙන්නේ නැහැ. නුඹ කන්නේ වෙන දෙයක් මං කන්නේ බොන්නේ වෙන දෙයක්. ඒ නිසා ඇයි මේ මං එක්ක ඉන්නේ මාව අතහැරලා යන්නේ නැතු කියලා කිව්වා. ඉතින් සඳහන් කරනවා මේ වෙලාවේ කපුට කපටිකම හංගාගෙන මට මේ මාලිගාව ඇතුළට රිංගගෙන මස් කන්න ඕනි කියලා කියන්නේ නැතුව සඳහන් කරනවා ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක ඉන්න දෙන්න. ඔබ වහන්සේගෙන් දේවල් මං හරියට ඉගෙන ගන්න කැමතියි. ඔබ වහන්සේගේ දේවල් මම පුරුදු පුහුණු කරගන්න කැමතියි. ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමතියි. ඔබ වහන්සේ විදිහටම ජීවත් වෙන්න කැමතියි. ඔබ වහන්සේ කටයුතු කරන විදිහට මගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් එහෙම කියලා ඉතින් ඒ හින්දා මට ඔබ වහන්සේත් එක්ක ඉන්න දෙන්න කියාම ඉතින් පරවියත් මොකද කරන්නේ? එහෙනම් කමක් නැහැ ඉන්න කියලා ඉන්න දුන්නා. දින ගණනාවකට පස්සේ පරවියා පියාඹාගෙන යනකොට ඒ පිටුපසින් කපුටත් පියාඹාගෙන ආවා. යන්නේ කොහෙටද? බරණැස් සිටුතුමාගේ මාලිගාවේ ආපන ශාලාවේ. සඳහන් කරනවා ආපන ශාලාවේ තියෙන තමන්ගේ නිල් කූඩුවට යනවත් එක්කම පරවිය තවත් කෙනෙක්ව අඬගහගෙන එනවා. අරක් කැමිය දකින්නවා. දැකලා හිතනවා තනියෙන් ඉන්න පරවියට තව යාළුවෙක් හම්බෙලා. කමක් නැහැ ඉතින් තනියෙන් ඉන්නවට වඩා තව කෙනෙක් එක්ක ඉන්නේ කොහොඳයි නේ. තනිකමක් නැහැ නේ.
නමුත් කපුටේ ඒකමක් නෑ යාළුවෙක්නේ. ඔහුටත් ඉන්න කූඩුවක් හදනවා කියලා කූඩුවක් හදලා දැන් පරවියගේ කූඩුව ළඟින්ම තව කූඩුවක් තියලා ඒ කූඩුවේ ඉඳලා දැන් කපුටක් ජීවත් වෙනවා. දැන් එකට ගමන් බං යනවා, එකට කනවා බොනවා, එකට ජීවත් වෙනවා. දැන් ඉතින් වෙනද වගේ දුක් විඳින්න ඕමනාව නේ ඔක්කොම ළඟටත් ලැබෙනවා. තියෙන්නේ එළියට ගිහිල්ලා රවුමක් දාලා නැවත එන එක විතරයි. හැබැයි සඳහන් කරනවා දවස් 5කට 6කට පස්සේ හැමදාම සතියකට මාලිගාවට මස් එනවනේ විශේෂයෙන්. අන්න එදා අර අපිත් පොලේ ගිහිල්ලා ආහාර අරගෙන ඉන්නේ ගෙදරට සතියකට විතර ඇති වෙන්න ආහාර. ආන් ඒ වගේ මස් අරගෙන මාලිගාවට රතාව කියලා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න මාලිගාවක් නෙමෙයිනේ. ඉතින් රත ටික ඇවිල්ලා මාලිගාවට මස් ටික අදිනකොට කපුට කෙල්ල හල්ලා මේ මස් ටික දිහා බලන් ඉඳියා. ඉතින් බලාගෙන ඉඳලා මොකද කරන්නේ? කල්පනා කරනවා අනේ මේ මස් මටත් කන්න ඇත්නම්. එහෙම හිතනවා. එහෙම හිතලා දැන් මසුත් කොස්සියට ඇදලා දහෙන්දවි කෑම කන වෙලාව ආපුවම පරවිය තමන්ගේ මිත්‍රය ළඟට ගිහිල්ලා කියනවා එහෙනම් කපුටෝ අපි දෙන්නම කැලේට ගිහිල්ලා චාරිකා වේදිලා ආහාරයක් පානයක් එහෙම අනුභව කරලා මාලිගාවට එමු කියලා. ඉතින් එහෙම කිව්වහම වෙනද නම් දැන් කණ්ඩ බොණ්ඩ යනවා. නමුත් මෙදා කපුට පරවියට තමන්ගේ යාළුවට කතා කරලා කියනවා මිත්‍රයා අද නම් මගේ මේ බඩේ අජීර්ණයක් වගේ. ඒ හින්දා අද නම් මට එන්න බෑ වකී කියලා. ඉතින් එහෙම කිව්වහම පරවිය තේරුම් ගන්නවා මේ බඩේ අජීර්ණයක්ම නෙමෙයි මෙතන තියෙන වෙන දෙයක්. මට යන්න තියලා හොරහින් මස් කණ්ඩායි මේ හදන්නේ. ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. සීමාව ඉක්මවල තියෙන තණ්හාව. නමුත් මගේ යාළුවා මේ වැරදි වැඩේ කළොත් ඔහුගේ ජීවිතයෙන් පවා උට වන්දි ගෙවන්න එනවා. ඒ නිසා මම බේර ගන්න ඕන ඔහුව. හිතලා පරවිය මොකද කියන්නේ? කපුටට කතා කරලා කියනවා මගේ මිත්‍රයා නුඹේ ඔය තියන්නේ බඩේ රුදාවක් එහෙම නෙමෙයි. මං කියන දේ අහන්න කපුටන් අතර කෑම නොදිරවන කපුටෙක් නෑ. පරවිය කියන්නේ කපුටන් අතර කෑම නොදිරවන කපුටෙක් නැහැ. ගෙලින ලද ගෙතෙල් පාන්තරයක් නම් නොබේ කුසේ ටික වෙලාවක් හරි තියෙයි. ගෙලින ලද පාන්තරයක් හරි ටික වෙලාවක් නොබේ කුසේ තියෙයි. ඉන් එහා නම් වෙන කිසිදු ආහාරයක් නොබේ කුසේ තියෙන්නේ නැහැ. කාපු ගමන් දිරවනවා. ඉතින් එහෙ වුණ උඹට කොහොමද බඩේ අජීර්ණයක් හටගන්නේ? නමුත් ඒක නෙමෙයි නේද ඇත්තම කතාව කියලා ඇහුවාම කියනවා නෑ ස්වාමීනි යාළුවා නෑ එහෙම නෙමෙයි මං කියන එක අහන්නකෝ. මට නම් හිතෙන්නේ කණ්ඩ ඔබත් එක්ක යන්න එන්නම බෑ කියලා. මොකද මගේ කුසේ අජීර්ණයක් තියෙනවා කියලා මට හිතෙනවා. එහෙනම් මෙහෙම කියනකොට නැවත පරවිය කල්පනා කරනවා නෑ මේකෙන් මම මොව බේර ගන්න ඕනේ. එහෙනම් ඇත්තම කියලා කතා කරනවා. ඔය බඩේ අජීර්ණයක් නෙමෙයි තියෙන්නේ. මාලිගාවේ උයන්ඩ ලැහැත්ති කරලා තියෙන මස් ටික කන්න තියෙන පෙරේතකම නේද කියලා ඇහුවා. ඉතින් ආන් එහෙම ඇහුවාම බිම් බලාගෙන කියනවා නෑ එහෙම නෙමෙයි. ඇත්තටම බඩේ අජීර්ණයක් තමයි කියලා. මේ ඇත්තද කියන්නේ? බොරු කියන්නේ පිටුට. නමුත්
මෙහෙම බොරු කියද්දිත් පරවිය කතා කරලා කියනවා කමක් නැහැ නුඹට සුදුසු දෙයක් කරන්න. හැබැයි මම නම් කියන්නේ ඔය ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නැතුව තව දේවල් කන්න බොන්න ගිහිල්ලා අනුන්ගේ දේවල් හොරකම් කරන්න ගිහිල්ලා තණ්හාවේ සීමාව දැනගන්නේ නැතුව ඔය ලොල් බව හින්දා නුඹට අන්තිමට නුඹේ ජීවිතයත් නැතුව යයි කියලා. පුළුවන් නම් මට කීකරු වෙන්න කිව්වා. එහෙම කියලා පරවිය මොකද කරන්නේ? දුර ඈතට ගිහිල්ලා නිදහසේ ඉඳලා තමන් කන බොන දේවල් හොයාගෙන කාලා බීලා මාලිගාවට හැන්දෑ වෙනකන් ඉන්න බලන් හිටියා. පරවියට යන්න තියලා දැන් කපුට මාලිගාවේ තමන්ගේ කූඩුවේ තනි වුණා. සඳහන් කරන එදා රාත්‍රියට කෑම උයන්න අරක් කැමියා මස් ටිකක් අරගෙන ඒ මස් ටික හැම ගහලා මස් වෙන් කරලා පිරිසුදු කරලා සිටුතුමාට අවශ්‍ය විදිහට සකස් කරලා දාඩිය ගතිය ටිකක් වේලෙන්න මාලිගාවේ උඩුමහල් තලාවින් ටිකක් එළියට ඇවිල්ලා සීතල වෙදි හිටියා. මස් ගොඩ දැකපු ගමන් කටට කෙල වැක්කිරෙන්න පටන් ගත්තා. කපුට කල්පනා කරනවා අරක් කැමියත් මෙතන නෑ, මගේ යාළුවත් මෙතන නෑ, කිසිම සේවකයෙකුත් මෙතන නෑ. ඒ කියලා දැන් මස් ටිකකොත් පෙනිපෙනී තියෙනවා. ලැබුණු අවස්ථාවේ ඕක දැහ ගන්න ඕනේ. අවස්ථාව නැති කරගන්න හොඳ නෑ. තමන්ගේ ජීවිතය ගැන හිතුවෙත් නෑ, යාළුවගෙන් ලැබෙන අවවාද ගැන හිතුවෙත් නෑ. මාලිගාවේ මෙච්චර කාලයක් තමන්ට ලැබුණු දේවල් ගැන හිතුවෙත් නෑ. අන්තිමේට සියලු දෙනාටම පිටුපාලා කූඩුවෙන් එළියට ඇවිල්ලා මස් භාජනයේ උඩ වහලා තියෙන පියන උඩ ගිහිල්ලා කකුල් දෙක තිබ්බා පියාඹගෙන ගිහිල්ලා. අන්න ඒ කකුල් දෙක තියෙන හඬ අරක් කැමියට ඇහුණා. අරක් කැමියා මොකද කරන්නේ? දුවගෙන ඇවිල්ලා බලනකොට මස් කණ්ඩල හැත්ති වෙන කපුටව දැක්කා. කේන්තිය තරහව මොන්න තරම්ද කියනවනම් මගෙන්ම කාලා මාව විනාශ කරලා දාන්න හදන පව්කාරයා මහ හොරා කියලා කකුල් දෙකෙන් මල්ල ගත්තා. ගිහිල්ලා ගැට ගැහුවා. මරන්නේ නෑ. සඳහන් කරනවා පන පිටින් තට්ටෙන් තට්ට පිහාට්ටෙන් ගලවනවා කියලා. හොරකමට දඬුවමක් දෙන්නේ. එන් තට්ටෙන් තට්ට පිහාට්ටෙන් ගලවලා ඉවර වුණාම කළු පාට මුළු ඇඟම දැන් සුදු පාටින් බබලනවා. එයි මස් ටිකයි හැම ටිකයි විතරයි. ඔළුව උඩ කොටසේ තියෙන කළු පාට රෝම කූප ටික විතරක්, කළු පාට පිහාටු ටික විතරක් ඉතිරි කළා කියලා සඳහන් කරනවා. තාම අරක්කැමියගේ තරහව ඉවර නෑ. මේ දඬුවම මීට වඩා දඬුවමක් දෙන්න ඕනේ. එහෙම හිතලා මොකද කරන්නේ? කේන්තියට තරහට උඹ මට පිටුපෑවා නම් ඒකට දඬුවමක් ලබන්න ඕනේ. එහෙම හිතලා මොකද කරන්නේ? කුස්සියේ ඉන්නේ 3-5 අරගෙන, කහ කුඩු අරගෙන, මිරිස් අරගෙන, ගම් මිරිස් අරගෙන මෙන්න මේ ඔක්කොම ටික එකට කලවම් කරනවා. වතුර එහා කලවම් කරලා අර තටු පන පිටින් ගලවාපු කපුටගේ මුළු ඇඟ පුරාවටම හොටවල්, කටවල්, ඇස් මේ ශරීරේ හැම තැනකම අර අනලා ගත්ත තලපය කකුල් දෙකෙන් අල්ලගෙන ගහනවා. මැරිලාද? නෑ. ගාලා ඉවර වෙලා ලුණු අරගෙන ලුණු දියේ යනවා. මං අහන්නේ කොහොමද දැනෙන්නේද වේදනාව? තටු ගලවලා ඉතින් පන පිටින් පුච්චන්න ලැහිතේනවා වගේ ලේ වැක්කිරෙනවා.
අන්තිමට ලුණු ගාහම තව දෙවිල්ල වැඩි වෙන්නේ නැද්ද? පන පිටින් ගිනි තියලා වගේ දැනෙනවා. නමුත් කකුල් දෙකෙන් ගැට ගහලා පැනලා දුවලා බේරෙන්නත් විදිහක් නැහැ. අන්තිමේට හොදලවත් දාන්නේ මෙන්න මේ විදිහට කරලා කකුල් දෙකෙන් අල්ලලා ආමර පරවියගේ කූඩුවට විසික් කරලා දාලා දොරගුල ලැම්මා. ඉතින් එදා හැන්දෑවේ පරවිය මොකද කරන්නේ? කූඩුවට එනකොට දකිනවා මේන් තමන්ගේ කූඩුව ඇතුලේ ඉන්න තමන්ගේ කපුටු යාළුවා. මේ කූඩුව ඇතුළට බරිංගල සඳහන් කරනවා විහිළුවක් කරනවා කියලා කෙන්දිරි ගානව දැකලා මං කිව්වා නේද? මගේ අවවාදයට අකීකරුණා නේද? දැන් ඉතින් විඳවනවා නේද? ජීවිතේ පවා නැති වෙන තැනට දැන් කටයුතු වෙලා නේද? ඉතින් එහෙම අහනවා. ඉතින් එහෙම අහා කියනවා දැන් තේරෙනවද? මං කියන දේ අහුවනම් බේරෙනව නේද? නොතකී කරුණා නේද? එහෙම කියා විහිළුවක් කරනවා හරියට නිකන් දැන් කෙකින්නක් වගේ කියලා. දැන් මේ කපුටට කියන්නේ කෙකින්නක් වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? කෙකින්නියෝ සුදු පාටයිනේ. හරියටම කොණ්ඩේ මුදුනින් පොඩ්ඩක් ඇසුරු දවල් දෙක තුනක් උඩට ඉලිපිලා තියෙනවා. සිහිය තියනවා නම් කෙකින්නියෝ දැකපු ගමන් අපේ පින්නතුන්ට මතකෙට එන්න ඕනේ. බලන්න එහෙම නැද්ද කියලා. කොණ්ඩෙන් ටිකක් කැරල්ලක් දෙකක් කොටේසිලා තියෙනවා. ඉතින් ඒකයි මේ කියන්නේ හරියට දැන් මේ කපුටෙක් නෙමෙයි කෙකින්නියක් වගේ කියලා. ඉතින් විහිළුවක් කරන කවුද මේ මගේ මාලිගාවේ ඉන්නේ කියන්නේ මගේ කූඩුවේ ඉන්නේ කෙකින්නිය කවුද මේ? ඉතින් එහෙම කී අහනවා. එහෙම නැත්තම් මේ මොනරෙක් වගේ ලස්සනයි බෑ. ඇත්තටම ලස්සනයිද? නේ කිසිම ලස්සනක් නෑ මේ විහිළුවක් කරන්නේ. මේ විහිළුවක් කර කර අහන්නේ මම කිව්ව දේ පිළිගත්තා නම් බේරෙනව නේද? නමුත් එහෙම කී අහනවා. නමුත් සඳහන් කරනවා දැන්වත් තේරෙනවද? මේ මහත්ෙක් කියනවා කෑ ගහ විලාපතීතියේ වේදනාවෙන් ඉන්න කපුට කියනවා මිත්‍රයා මම කෙකින්නක් නෙමෙයි මං ඔබේ මිත්‍රයා මං කපුට කියලා. එතකොට එහෙම කියනකොට කියනවා මං නිකන් කපුටෙක් නෙමෙයි. දැන් ඉතින් නුඹම මාව දැනගත්තනේ. මම ඉතින් තණ්හාවේ සීමාවක් නැති කපුටෙක්. ලද දෙයින් සතුටු නොවන කපුටෙක්. වැඩිහිටියන්ගේ අවවාදවලට කීකරු වෙන්නේ නැති කපුටෙක්. දැන් ඉතින් නුඹේ කැස්පන අපිටම දැකන ගත්තා කියලා. එහෙම කියලා කියනවා නුඹට අකීකරු වන නිසා මගේ යාළුවා වෙච්ච නුඹ කිව්ව දේ අහපු නැති නිසා මම දැන් සීමාවක් නැති දුකක් විඳිනවා. මේ බලන්න මගේ ඇඟ දිහා කියලා තමන්ගේ ශරීරය පෙන්නුවා. මේ වෙලාවේ පරවියට මහා කනගාටුවක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ පරවියා කියනවා මගේ යාළුවා අරක්කමිය ඇවිල්ලා ඊළඟට නුඹට තව වද දෙන්න කලින් ඔය කූඩුවෙන් එළියට ගිහිල්ලා පණකෙන්ද රැකගෙන ජීවිතේ බේරගන්න කියලා. ඉතින් පරවිය එහෙම කිව්වා. නැවත කපුට සඳහන් කරනවා යාළුවා මට මේකෙන් මට බේරෙන්න බැරි වෙයි වගේ. ඉතින් මේ වෙලාවේ නැවත පරවිය සඳහන් කරනවා මගේ මිත්‍රයා නුඹගේ ආචාරශීලී භාවයක් නැති හින්දා තව කෙනෙකුට තියෙන සැපයක් බලෙන් උදුරගෙන ඒ කෙරෙහි තියෙන ලෝභකමක් නුඹ බැදපු නිසා නුඹ අශීලාචාරයි. නුඹ ළඟ ගුණයක් නෑ. ඉතින් ඒ හින්දා තමයි නුඹ මේ දුක් විඳින්නේ. පුළුවන් නම් මේකෙන් එළියට බහලා ගිහිල්ලා ජීවිතේ බේරගන්න කියලා. ඉතින්
මෙහිම සඳහන් කර කර අනුශාසනා කළා. අන්තිමේට කියනවා පරිවැසිගේ මිනිස්සු කියලා කියන්නේ බොහොම පින්වන්ත අය. තිරිසනුන් කියලා කියන්නේ පිනින් අඩු අය. තිරිසන් වෙච්ච අපි කොහොමද මිනිස්සුන්ගේ පුණ්‍යඵල විපාකේ අනුභව කරන්නේ? මිනිස්සුන්ගේ පින තිරිසන් වෙච්ච අපිට අනුභව කරන්න බෑ. මේක බොහොම ගැඹුරු කතාවක් මේ කියන්නේ පිංගුතුනි. එනිසා මේක හිතන්න හොඳට. මිනිස්සුන්ගේ පින තිරිසන් වෙච්ච අපිට අනුභව කරන්න බෑ. ඉතින් නුඹ ඒ දේ කරන්න ගියපු හින්දා නුඹ ආසීලාචාරයි. ඒ දේ හින්දා දැන් නුඹ විපාක විඳිනවා. තමන්ගේ තරම දැනගන්නයි කියලා මේ කියන්නේ. තමන්ගේ සීමාව තේරුම් ගන්න කියන එකයි මේ කියන්නේ. ඉතින් එහෙම කියලා නමුත් කෝඩුවෙන් එළියට බැහැ ගන්න බැරුව පණ අදිනවා මේ කරුණ වහා කපුට. තට තියනද පියඹල යන්නේ නේ. ඇවිදගෙන යන්න පුළුවන්ද? බෑ. මුළු ඇඟම පණ පිටින් ගිනි තියලා වගේ පිච්චෙනවා. ඒ දිහා බලාගෙන ඉද්දිම කපුට කෝඩුව ඇතුළෙම මරණයටපත් වෙනවා. තමන්ගේ මිත්‍රයා එතන මරණයටපත් වෙන හැටි දැකලා පරවිය කල්පනා කරනවා මේ මට අයිති තැනක් නෙමෙයි. මේ අය ඇසුරේ හිටියොත් මටත් තව ටික කාලෙකින් ওই දේ වෙන්න පුළුවන්. මගේ හිත උනත් වෙනස් වෙන්න පුළුවන්. ඇසුරු කරනකොට ඔක්කොම වෙන්නේ. දකින්නකොට ඉන්න පුළුවන්. දකින්න නැතිකොට නම් කැම පිඟාන උනත් අහකින් තියලා ඉන්න පුළුවන්. බෑ බඩගින්නේ ඉන්න පෙන්න අනුභව කරන්න ගද්දී අපිට ඉන්න පුළුවන්ද? බෑනේ. බඩගින්නේ ඉන්නකොට කෙනෙක් ඇඹුල් අනුභව කරනවා කියලා හිතන්නකෝ. අපිටත් බඩගිනි. ඒනට එයා අපිට පෙන්වන්නේ නැතුව අනුභව කරන තාක්කල් අපේ කරට කෙලවුණු නේද? නේ. හැබැයි අපිට පෙන්න කණ්ඩ පටන් ගත්තොත් ඔය පුංචි කාලේ පුංචි ළමයි එහෙම කරන්නේ දාංගලීට. පෙන්න කන්න ගත්තොත් වැඩි හිටියගේ කටට උනත් කෙලවුණක් නැන්නේ. උනේ ඉතින් මේ නිසා කල්පනා කරන මිත්‍රයත් මලා මටත් මේක හොඳ පාඩමක්. ඇසුරෙන් ගැලවිලා මාත් වදකලා වෙන්න යන්න ඕනි කියලා කෝඩුවත් අතහැරලා මොළතෙන්ගේත් අතහැරලා අරක්කෙමියවත් අතහැරලා මාලිගාවත් අතහැරලා සියල්ලෙන් හොදකලා වෙච්ච වනාන්තරයකට ගිහිලා තනිපංගලෙම ජීවත් වෙන්නේ සියල්ලම අතහැරලා පරිවියා යන්න ගියා කියලා සඳහන් කරලා තියෙනවා. එදා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව මෙහිම නිමා කරමින් පැහැදිලි කරනවා මහණෙනි. එදා ලොල්ලුන කපුටානං වෙන කවුරුත් නෙමෙයි අද මෙන්න මේ භික්ෂුවම තමයි කියලා. එදා ලොල්ලුන කපුට වෙන කවුරුත් නෙමෙයි අදත් ලොල්ලුන මේ භික්ෂුවම තමයි. මහණෙනි එකල ලොල්ලුන කපුටට අවවාදන ශාසන කළේ රැකගන්න බේරගන්න හදාපු හික්මවන්න හදාපු ප්‍රඥාවන්ත පරවියානං වෙන කවුරුත් නෙමෙයි අද ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යත්වය ලබාගත්තේ මමම තමයි මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා නිමා කළා. තණ්හාවේ සීමාව දැනගන්න. ලද දෙයින් සතුටු වෙන්න. තණ්හාවේ සීමාව මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න. ප්‍රමාණිකමවල දේවල් හොයන්න යන හුඟක් අයට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. සමහර අය හොර මාර්ග අරහා මේ රටවල් අතහැරලා දුර ඈත රටවල් වලට ගිහිල්ලා හම්බ කරන්න යනවා. අහලා තියෙනා නේද මේ සිදුවීම? අන්තිමේට බිල්ල වල දාගෙන මැරෙනවා. මිනිහවත් මෙහෙට ගෙන්න ගන්න බැරි වෙන තැනට ජීවිතෙන් වන්දි ගෙවනවා. දුක් විඳලා හම්බ කරන එකට වඩා දුක් විඳලා අවුරුදු 10ක් හම්බ කරනවට වඩා
දුක් විඳලා අවුරුදු 10ක හම්බ කරන දේ මාසෙන් හම්බ කරන්න ක්‍රම නැද්ද? තියෙනවා. ඉතින් මේ දේවල් වලට ගිහිල්ලා හිරේ ලගින්න වෙනවා. හිර කුඩු වල දුක් විඳින්න වෙනවා. බන්ධනාගාර වල දුක් විඳින්න වෙනවා. අන්තිමේට මුළු ජීවිත කාලය විනාශ කරගෙන කාත් කවුරුත් ජීවිතෙන් පව වන්දි කියවනවා. අදත් ඒව නැද්ද? තියෙනවා. හැබැයි පෙර අම්මලා තාත්තලා එහෙම නෙමෙයි, හරි ගුණ සම්පන්නයි. හරි ධර්මයෙන් හරි ගුණ ධර්ම ඒ පෙර අම්මලා තාත්තලා ළඟ තිබුණා. ඒ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට හැම වෙලෙම පුංචි කාලේ ඉඳලා ඉගෙනනවා ලද දෙයින් සතුට වෙන්න ඕනේ කියලා. කෙනෙක් බත් අතක් දුන්නොත් ඒ බත් අත කාලා ජීවත් වෙලා සතුට වෙන්න හිතේ ඉගෙනනවා මිසක් දෙවෙනි වතාවේ බත් පතක් ඉල්ලන්න යනවා එහෙම නෙමෙයි කියලා අපිට තරවටු කළා. කෝටු කෑල්ලක් අරගෙන අපිට ගැහුවා. තව කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලනවා දැක්කොත් ඉල්ලනවට ගැහුවේ නෑ. හැබැයි ඉල්ලීම තුලින් එන වැරද්දට අපිට දඬුවම් කළා. මතකද මේ කාරණා අපේ පින්නතුන්ට? ඉපලක් අරගෙන තලනවා, වේවලක් අරගෙන තලනවා, ඉරට්ටක් අරගෙන තලනවා. මේ ගහන්නේ අපිට තියෙන වෛරයටද? නෑ පින්නතුනි, දෙයක් සිහි ගන්නලා උගන්වන්න අපිට. මනං එයි මෙහෙම කරන්නේ අර පරවිය විසින් අවවාද දුන්නා වගේ. නමුත් අපිට සමහර අය ඇවිල්ලා කියනවා නුඹේ තණ්හා වැඩි කියලා කිව්වහම ගුරු උත්තමන් අපිට එහෙම කියහම අපිත් කියනවා නෑ නෑ මේකට කියන්නේ තණ්හාව නෙමෙයි. මට කියලා ගෙයක් දොරක් හදා ගන්න ඕනකම, මට කියලා වාහනයක් ගන්න ඕනකම, මට කියලා රත්තරන් රෙදි මුතුමැණික් ගන්න ඕනකම. අපි ඒකට විවිධ අර්ථකථන දක්වනවා, විවිධ හේතු කියනවා. අන්තිමට ගුරුවරු කල්පනා කරනවා මේ මිනිහට කියලා හරියන්නේ. එහෙම කියලා ගුරුවරු මොකද වෙන්නේ? 1 2 3 කියන තැනදී නිහඬ වෙනවා. මගේ ගුරුවරයා නිහඬ වුණා කියන කාරණාවවත් අර අනුවන තණ්හාවෙන් වැඩුණු කෙනාට තේරෙනවද? තේරෙන්නේ නැහැ. තේරුණා නම් ගුරුවරයා ළඟට ගිහිල්ලා අහනවනේ. මම ඔබ වහන්සේට අකී කරුණ හින්දා නේද ඔබ වහන්සේ මාත් එක්ක කතා කරන එක නතර වෙන්නේ කියලා. අපි එහෙම අහනවද? නේ. ප්‍රඥාවන්ත කෙනා විතරයි තේරුම් අරගෙන වැරදි නිවැරදි කරගන්න හදන්නේ. එහෙනම් තණ්හාවේ සීමාවක් තියගන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. ඇහැට පේන දේවල් වලට අධික විදිහට ලොල් වෙන්න එපා. කනට ඇහෙන දේවල් වලට අධික විදිහට ලොල් වෙන්න එපා. දිවට දැනෙන රසයට අධික විදිහට ලොල් වෙන්න එපා. ශරීරයට දැනෙන ස්පර්ශයට අධික විදිහට ලොල් වෙන්න එපා. නාසයට දැනෙන සුවඳට අධික විදිහට ලොල් වෙන්න එපා. මේ කියන්නේ පංචකාමයට අධික විදිහට අහු වෙන්න එපා කියලා. එහෙම අහු වෙන කෙනෙක් මොකද වෙන්නේ? විනාශ වෙනවා. අධික විදිහට සුවඳ හොයාගෙන යන කෙනෙක් නතර වෙන්නේ කොහෙන්ද? අන්තිමේට සියල්ලම නැති කරගෙන. රසය හොයා යන කෙනෙක් අන්තිමේට නතර වෙන්නේ කොහෙන්ද? ලෙඩ ගොඩක් ඇඟේ පුරවගෙන. ඒකට හිතන්නකො ස්පර්ශය හොයාගෙන යන කෙනෙක් පහස හොයාගෙන යනවා. මේ ස්පර්ශය කියන්නේ පහස. පහස කියන්නේ එක්තරා පුරුෂයෙක්ගේ හරි එන්ම තිනම් කාන්තාවකගේ හරි කියලා හිතන්නකො. ඉතින් ලද දෙයින් සතුටු වෙන්නේ තමන්ට ඉන්න බිරිඳ, තමන්ට ඉන්න ස්වාමි පුරුෂයා සතුටු වෙන්නේ. තව අය හොයා යන්න පටන් ගන්නවා. හොයා ගියාපුවාම අන්තිමට මොකද වෙන්නේ? ලෝකෙ නැති ලෙඩ රෝග ඇදිලා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. එහෙම නැතිනම් ස්වාමි පුරුෂයා බිරිඳ දැනගත්තොත් විවාහය දෙදරලා යනවා. පෞල් විරසක වෙනවා. දරුවන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා. පවුලට අගෞරවයක් කළා වෙනවා. කරුණ දැනගත්තාම ප්‍රඥාවන්තය පවා ඒ වැරදි දේවල් කරන අයව අතහැරලා දානවා. එහෙනම් සීමාව කියන එක තේරුම් ගන්න ඕනේ. සීමාව මොකක්ද කියන කාරණාව තේරෙන්නේ හැමෝටමද? නෑ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයට විතරයි. ඉතින් මෙන්න මේ කාරණා තේරුම් අරගෙන මේ පින්නතුන් ලද දෙයින් සතුටු වෙන්නේ, තණ්හාවේ සීමාව දැනගන්න,
වැඩිහිටියන්ට කීකරු වෙන්න. එදා කපුට කියන දේ ඇහුවනම් පරවියව. මොකද වෙන්නේ? පරවියගේ වචන අහලා ජීවිතේ රැකෙනවා. නම් අකීකරුණා අදත් එහෙනම් මේ දේශනාව ඔබට ගැලපෙන්නේ නැද්ද කියන කාරණාව එහෙමම හොයලා බලන්න. මේ කරන්නේ සද්ධර්මයෙන් නැමැති ඖෂධයෙන් ඔබට අවවාද අනුශාසනා ලැබලා දෙන එක. එමනම් එදා භාග්‍යවතුන් වහන්සේ ජාතක දේශනාව දක්වනවා මහණේ නුඹ අද විතරක් නෙමේ පෙරත් ලොල් බව නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා. නමුත් දැන්වත් මට කීකරු වෙව මහණේ කියලා චතුරාර්ය සත්‍ය දක්වලා ධර්ම දේශනා සිද්ධ කරනකොට තමන්ට ගරහගෙන ශ්‍රද්ධාව බල සම්පන්න කරලා භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා ධර්ම දේශනා නිමා වෙද්දී ලොල් භික්ෂුන් වහන්සේ අනාගාමී ඵලය අවබෝධ කරලා මටයි ඔබටයි කලින් සංසාර සාගරෙන් ඈතර ගියා කියලා පැහැදිලි කරලා තියෙනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හුඟක් දෙනෙක් නුඹත් ලොල් කියලා තමන්ට තද බල ලෙස ගරහගෙන තමන්ව පාලනය කරගෙන බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා මාර්ගඵල අවබෝධ කළා සංසාරයෙන් ඈතර ගියා කියලා සඳහන් කරනවා. මාර්ගඵල අවබෝධ කරන්න පින් නැති අය ඒ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේට මේ දේශනාවල භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා ගිහි සහ පැවිදි පෘථග්ජන ශ්‍රාවකයන් විදිහට ධර්මයේ පුරුදු කරන්න උන් බවට පත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. එමනම් වැරදි කළත් මට ඔබට කලින් උන්වහන්සේ ඈතර ගියා. හැබැයි අපි තාම වැරදි කර අකීකරුකමක මහන්තතාවය මොනතරම්ද තාම මේ සංසාරේ දුක් විඳිනවා. ඒ නිසා දැමම ගුරු උතුමන්ට කීකරු වෙන්න. ගුරු උතුමන් දෙයක් කියනකොට ඒක වැරද්ද විදිහට පිළිගන්න හේතු කියන්නේ නැතුව ඒ අවවාද අනුශාසනා දරාගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. උන්වහන්සේ කියලා දුන්න විදිහට ජීවිතය ගත කරගන්න. හේතු කියන්නේ පාර හේතුවයි මේ හේතුවයි ඔහොමයි මෙහෙම හින්දානේ මෙහෙමනේ කිය යන්න එපා. භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙන්න. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න ධර්මයේ පුරා ගන්න. අර භික්ෂුන් වහන්සේ වැරදි කළත් නිවැරදි වුණා වගේ අපිත් වැරදි කළා නිවැරදි ඇත්තම් බවට පත් වෙන්න වෙරවැයන් අඩන්න. ලැබුණු අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මෙලවත් දිනලා පරලොවත් දිනලා සංසාරයක් දිනන්නේ ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම දේශනාව මහත් වූ උපකාරයක් බවට පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනු ලබනවා.